මං එදත් කිව්වා ළමයෙක් කියනවා නම් ගුරුවරයෙක් මොකක් කර දෙයක් ගත්තේ අපේ සල්ලි වලින් තමා කියලා කියනවා නම් සහ ගුරුවරයෙක් කියනවා නම් ළමයෙක් රිසල්ට් එකක් දැම්මට පස්සේ ওই රිසල්ට් එක මූ දැම්මේ මං හින්දා කියලා කියනවා නම් උන් දෙන්නම එකම જાතියෙ උන්. තේරුණාද කිව්ව එක? i7 දෙකක් ගෙනල්ලා තිබ්බා. හරිද? ඒතර සාමාන්‍යයෙන් මේ වාහන උපරිම ලෙවල් එකේ උපරිම සල්ලි විසි කරලා වාහන ගන්න පුළුවන් ලෙවල් එකක් ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි මම දැකලා Facebook එකේ කවදාවත් post එකක් වෙනවා. දැන් ගුරුවරයෙක් වාහනයක් ගෙනවත් කියනවා ඉගෙන ගත්ත ළමයින්ගෙන් සල්ලි අරගෙන දෙමාපියන්ගේ සල්ලි අරගෙන තමයි මංකොල්ල ගාලා මේ වරන් තියනවා කියනවා. අර මිනිස්සුන්ට එහෙම කියන්නේ නැහැ මේ අඳින රෙදි කෑල්ලෙන් මේ තමයි සල්ලි හොයලා තියෙන්නේ. හරිද? නැත්නම් එහෙම කියන්නේ නැහැ කවුරු. දැන් මේ අධ්‍යාපනයේ දීලා ඒ දුන්න අධ්‍යාපනයේට මිලක් ගන්නවා කවුරුත් නිකන් කරන්නේ නැහැ. ඒක අරගෙන එයා මොකක් කර දෙයක් ඇසියු කරොත් ඒකට මේ මිනිස්සුන්ට බයිනවා. ඒ වගේ අර කුහක જાතියක් වෙන්න එපා. අර දැන් ඇඳුම් කොහොම තිබ්බත් අඳින්න සෙට් වෙන්නේ 2යි 3යි. ඒක එහෙම අඳින දැන් පිටින් බල මිනිස්සුන්ට හිතන්නේ මූ පට්ට හිඟන්නේ කරේ පට්ට ලෝභය කරේ එහෙමත් හිතනවා ඇති. හරිද? වාහනයක් වුණා දැන් ගත්තා දැන් සාමාන්‍යයෙන් මට අර ගත්ත වාහනේ ඒක අර මේ මාරු කරගන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ ඒක අර පොඩි වාහනෙත් එක පොඩි ලව් එකක් තියෙනවා. ඒක අතහැර ගන්න බැරි සීන් එකක්. හරි එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් කියනවා ලෙඩක් දන්නේ හේ වාහනේ කරලා හේ ඒ මොකද ඒ කියලා. හරි එහෙම නෙමෙයි. හරිද? දැන් අර මේ දැන් මේ දැන් තියෙන එක දැන් ඔය සාමාන්‍යයෙන් තියෙන එක දැන් අවුරුදු මං හිතන 4කට වැඩි දැන්. හරිද? ඔය පස්සේ අර තැන් තැන් වල අර බෑකප් එකට වාහන වෙන වෙනම තිබ්බා මොකක් හරිද? හදිස්සිය මේක නැතුව අර පෙට්‍රල් ඩීසල් කේස් තිබ්බ කාලේ මම ඔය ගෙනත් තියන් හිටියා මේ මාරුවට මේවා කරන්න මේ. මොකද ඒ කාලේ වාහන 3-4ක්ම තිබ්බා. සර්ලා ඔක්කොම වාහන ගේනවා සර් ගේන්නේ නැද්ද කියලා අහනවා නෑ. වාහන ගේනවා සර්ලා ඔක්කොම වාහන ගන්නලා ෆොටෝ දානවා සර්ලා ඔක්කොම මිනිස්සු බයිනවා. හරිද? මේ බයින්ඩ අයිතියක් නෑ එහෙම ගුරුරෙට. ඒ කියන්නේ වාහනයක් ගත්ත කියලා බයින්නවත් මම දැකලා තියෙනවා කමෙන්ට් වල දාලා තියෙනවා මේ සල්ලි හුරන් කෑවල අරකයි මේකයි කියලා. අනුන් කරන බිස්නස් වල ගණන් හොයන්න දු තමන්ගේ බිස්නස් එකක් කරන් පාඩු ඉන්න බෑ නේද? දන්න දෙයින් මැච් එකක් ගහලා. මම මෙතන ටිකර ගාලා පෝස්ට් එක කුෂියා කරා ඉන්ටර්වල් එකේ මං ඉත් දැකලා. ඉතින් මේක මේ ටියුෂන් කියලා කියන්නේ ඉතින් ව්‍යාපාරයක්. ඒක මම නෑ කියන්නේ කවුරු හරි නෑ කියනෝද එහෙම. මේක සත්කාරයෙන් මේ ගුරුවරුම තමයි මේ වැඩේ වරද්දන් තියෙන්නේ. ගුරුවරු තමයි වැඩේ වරද්දන්නේ. දැන් බිස්නස් එකක් කරනවා කියලා දැන් අපි කිව්වට අපි ඉතින් බිස්නස් එකක් විදිහටම කරනවද නැද්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. ඔයාලා ඒක තීරණය කරන්න ඕනේ. සල්ලි ගන්නව ගන්නන්න. මොකද කවුරුත් මේ නිකන් මෙතන ඇවිල්ලා මම හවස පන්ති වල කරලා නිකන් ක්ලාස් කරලා ගෙදර යනවා. යන ගමන් ෂෙඩ් එකට වාහනේ දාලා තෙල් ටිකක් ගහ ගන්න ඕනේ. මං කියනවා මං පන්ති නිකන් කරන ගුරුවරේ මට ෂෙඩ් එකේ තෙල් ටිකක් නිකන් ගහලා දෙන්න කියලා. සුපර් මාකට් එකේ මට මොනවද ගෙදරට අරන් යන්න හම්බෙන්නේ නැහැ නිකන්. එහෙම දෙන්නේ නැහනේ. මේක වෘත්තිය. ඒතර මේකට සරල මුදලක් ගන්නවා. ඒක කට්ටිය කියන සාධාරණයි කියනවා අසාධාරණයි කියනවා. 1000 විතර ක්ලාස් එකක් කරන්න බැයිද කියලා අහනවා. හරිද? ඒ කට්ටිය ක්ලාස් ෆීස් එක රුපියල් 1000ක් කියලා දන්නේ හෝල් ක්ලාස් එකේ මහා පරිමාණයෙන් නොහිතන්නේ. ඉතින් මේ හෝල් ක්ලාස් එක මහා පරිමාණයෙන් හැදෙන්නේ ගුරුවරු දෙන්නෙට තුන් දෙනෙට විතරයි නගරේ. අනික් අය ඔක්කොම සාමාන්‍ය ළමයි 5-6ට ක්ලාස් කරන ගුරුවරුත් ඉන්නවා. ආයතනයක සාමාන්‍ය වාලේ දන්න ඕගොල්ලෝ දවස් 4ක් දැන් ආයතනයේ සාමාන්‍යයෙන් ආයතනයක ගාස්තු 120ක් 25ක් යනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මේකෙන් දැන් මෙහෙනම් එහෙම ආයතනික ගාස්තු කියලා වෙනම යන්නේ මේක අර අපි වෙන ක්‍රමයකට යන්නේ මෙහෙ සුධර්මාරාමේ. අනික් ගොඩක් තැන් වල ආයතනික ගාස්තුව 125යි ගොඩක් වෙලාවට. සමහර තැන් වල 130යි. ඕගොල්ලන්ගේ ෆී එකෙන් සාමාන්‍යයෙන් සංවිධායකවරුන්ටයි ඔක්කොමයි මේවා වුණාම 100ට සාමාන්‍යයෙන් 30ක් කියලා කියන්නේ තුනෙන් එකක් විතර යනවනේ. ඒ තුනෙන් එක ගිහිල්ලා ඊට පස්සේ ආයෙ වෙන් කරන්න මොනවද? ටියුට් වලටයි ප්‍රින්ටින් වලටයි ඒනේවටයි ඊට පස්සේ දැන් ගුරුවරයා පන්ති ගන්න නම් වාහනේ නිකන් එන්නේ නැහැ නිකන් වතුර ගහලා දුවන්නේ නැහැ වාහනේ. ඒවා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා වියදම්. ඒවත් කරලා තමයි අවසන්. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ක්ලාස් ෆීස් එක අරගෙන ඒක ගානේ ගුණ කරලා ළමයි ගානේ ගුණ කරලා අම්මර්සිලි මුට මෙච්චරක් හම්බ වෙනවා කියලා ගන්නේ. ඒක අවුලක් නැහැ. එහෙම හදාගන්න ප්‍රශ්නයක් නැහැ. යථාර්ථය අර එහෙමයි. ස්ටාෆ් එකක් කියලා බලන්න අපි කොච්චර රස්සා දීලා තියෙනවද කියලා මිනිස්සුන්ට. මගේ ඔෆිස් එකේ වැඩ කරන සෑහෙන ප්‍රමාණයක් සහ පිටින් වැඩ කරන සෑහෙන ප්‍රමාණයක්. මේ දැන් මේකෙන් මේ කියන්නේ මේ දුක එහෙම කියනවා නෙමෙයි අනේ පාඩුයි මේක එහෙම එකක් නෙමෙයි ඈ. පාඩු නෑ. හරිද? එහෙම නෑ. හරිද? මේ ඊට පස්සේ දැන් එහෙම කිව්වා කියලා. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. මේක අර ඔයාලා හිතන එකම නෙමෙයි තියෙන්නේ. ඉතින් ගුරුවරුන්ට බයිනවා මේ වාහන ගත්තා අරගයි මේකයි කියලා. ඉතින් ඔය වැඩ කරලා මහන්සි වෙලා දැන් අපි අපේ තරුණ කාලේ කැප කරලා තියෙන්නේ සල්ලි හම්බ කරන්න තමයි වෙන මොකටද? වෙන මොකටද කැප කරලා තියෙන්නේ? වෙන එකෙක් පුටුවකටලා වාඩිලා ඉඳලා විවරණයක් දෙනවා. සල්ලි අරන් යන්නේ නැහනේ හැමෝම. මැරෙනවනේ හැමෝම. මැරෙනවා තමයි යකෝ. මැරෙද්දි හිඟන්නෙක් වගේ මැරෙන්න බෑ. හිඟන්නෙක් වගේ ජීවත් වෙලා අනුන්ට මෙයා අතපාගෙන ඉන්න මැරෙන්නද? මගේ තරුණ කාලේ සම්පූර්ණයෙන් මගේ දැන් අවුරුදු 10ක් සම්පූර්ණ මේකේ කැප කරේ පන්ති වෙනුවෙන්. ඒතර තව ටික කාලෙක අපි හොඳට දන්න අපේ කනහර තව ටික කාලෙකින් කනහර අවුල් වෙනවා. දැන් දැකලා තියෙනවා කේසී සර් එහෙම කතා කරන්න බෑ දැන්. වචන එහෙම එන්නේ නැහැ. බින්දිලා කැඩලා එන්නේ වචන. හැබැයි සල්ලි හම්බ කරලා තින්නේ. ඒක නෑ කියන්නේ නේ. ඒතර අනික් මිනිස්සෙක් අවුරුදු 60 වෙද්දි ඉතා නිරෝගීව සමහරලාට සුපිරියට කාලා බීලා සුපිරියට ඉන්නවා. එච්චර ලොකු මහන්සියක් නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කට්ටිය. තරුණ කාලේ සම්පූර්ණ මේ වෙන්නේ. මම කැම්පස් එකේ අවුරුදු 4. ඒ කියන්නේ මම 4 සම්පූර්ණයෙන් ඉවරනකම් හිටියේ නෑනේ. නමුත් මට බැච් ට්‍රිප් එක යන්න තිබ්බ අවුරුදු 4ම. මම එක බැච් ට්‍රිප් එකකටවත් ගිහිල්ලා නෑ. මොකද බැච් ට්‍රිප් එක හැමදාම මට පන්ති. කිසිම දෙයකට කිසිම අමතර දෙයකට මම
පවුල් වල හිටපු මිනිස්සුන්ගේ සාමාන්‍ය පවුල් වල ඉන්න කට්ටියගේ වෙඩින්ග්ස් වලට සාමාන්‍යයෙන් සහභාගී වෙලා තියෙන 5ක්වත් මම හිතන්නේ සහභාගී වෙලා නැති වෙලී. වෙඩින්ග්ස් 5කටවත් ගිහලා නැහැ. මගෙත් එක්ක එකට හිටපු හොඳම යාළුවන්ගේ වෙඩින් වලට පවා මට යන්න බැරි වුණා. මගෙත් එක්ක පොඩි කාලේ නම් හිටපු එකාගේ වෙඩින් එකට ගියෙත් පන්ති කුරුණෑගල පන්තිය හවස වෙනකම් කරන රිවිෂන් එක 3ට ඉවර කරලා කපල් එක එළියට යන්න තිබ්බේ 3:00ට 3ට ඉවර කරලා 3:10 වෙද හොටෙල් එකට ගියා. අපි ඒක කැප කිරීම කරලා තියෙනවා. ඒවා මම ඔයාලත් එක්ක හැමදාම මේ ස්ටේජ් වල කියන්නේ මම ওই කතා දකින්න හින්දා නිකන් දැනුවත් වෙන්න කියන්නේ. ඒතර ඒක ඔක්කොම කැප කරලා තියන්නේ. වෙලකුත් බල මම ටීවී සීරීස් එකක් බලලා මතක ඇති කාලෙක. බලලා නැහැ. හරිද? එකක් මට බලන්නත් බෑ. මට එකතන වාඩිලා ඉන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සහ එහෙම තිබ්බත් මට වෙලාවකුත් නැහැ. අනිවාර්යයෙන්ම. ගෙවල් වල ඔක්කොම දේවල් කැප කරලා මේවා කරලා මේ කරන්නේ ඒ කැප කරන්නේ ඔයාලා වෙනුවෙන් එහෙම නෙමෙයි ඈ. එහෙම අර සමහර කට්ටිය කියන්නේ මේ ළමයි වෙනුවෙන් කැප කරා කියලා කියන්නේ. එහෙම මගුලක් නෙමෙයි. වෘත්තියට කැප කරලා තියෙන්නේ. අරයක්කු එක හානවනේ. අනික් පරවල් මම මගේ පවුලත් කැප කරා. හරිද? මගේ දරුවනුත් කැප කරා. මම මගේ ජීවිතේ ඔක්කොම කැප කරලා තියෙන්නේ. අවයව පරිත්‍යාග කරලා තියෙන්නේ මේ ළමයි වෙනුවෙන්. එහෙම එකක් නෙමෙයි ඇත්ත කතාව. හරිද? ඇත්ත කතාව එහෙම එකක් නෙමෙයි මේ ජොබ් එක වෙනුවෙන් කැප කරලා තියෙන්නේ එච්චරයි. දැන් මේක තෝරගත්තේ මම මගේ කැමැත්තෙන්. මම මේ එකපාරට මේ දන්නේ නැතු එහෙම ටියුෂන් වලට ආව නෙමෙයි. මේකේ මහන්සි වෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ඒවා දන්නේ නැතු එකපාරට මම නිකන් ඕපාදිකෝ ටියුෂන් එකට ඇවිල්ලා පන්තියක් හදා ගන්නවා. එහෙම කරන්න බෑ ළමයි. මට නම් අර වාහන එහෙම වාහන වලට මම එහෙම ලොකු මේකක් මට පොඩි අවුලක් තියෙනවා. මම ඊයේත් ලයිව් එක කරද්දි ගියා මේ 26 උන් එකක්. මට අර සාමාන්‍යයෙන් මේ අර දැන් ඇඳුම් කොහොම තිබ්බත් අඳින්න සෙට් වෙන්නේ 2යි 3යි. ඒක එහෙම අඳින දැන් පිටින් බල මිනිස්සුන් හිතන්නේ මූ පට්ට හිඟන්නේ කරේ පට්ට ලෝභය කරේ එහෙමත් හිතනවා ඇති. හරිද? වාහනයක් වුණත් දැන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් මට අර ගත්ත වාහනේ ඒක අර මේ මාරු කරගන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ ඒක අර පොඩි වාහනෙත් එක පොඩි ලව් එකක් තියෙනවා. ඒක අතෑර ගන්න බැරි සීන් නැති. හරි එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් කියනවා ලෙඩක් දන්නේ නැහැ වාහනේ කරලා ලව් ඒ මොකක්ද ඒ කියලා. හරිද? එහෙම නෙමෙයි. හරිද? දැන් අර මේ දැන් මේ දැන් තියෙන එක දැන් ওই සාමාන්‍යයෙන් තියෙන එක දැන් අවුරුදු මං හිතන 4කට වැඩි දැන්. හරිද? ඔය පස්සේ අර තැන් තැන් වල අර බෑකප් එකට වාහන වෙන වෙනම තිබ්බා අර මොකක් හරි දැන් හදිස්සිය මේක නැතුවත් අර පෙට්‍රල් ඩීසල් කේස් තිබ්බ කාලේ මම ඔය එකක් තියන් හිටියා මේ මාරුවට මේවා කරන්න මේ මොකද ඒ කාලේ වාහන 3-4ක්ම තිබ්බා මේ අර පෙට්‍රල් ගහලා ඩීසල් ගහලා තියෙනවා. එකක් කිව්වොත් තනිය පොලිමේ තියන්න බෑ. පස්සේ දැන් නෑ දැන් ඔයාලට දැකලා හැමදාම එකම මගුලක නෙන්නේ. ඒක මේ අර එහෙම සීන් යන්නේ නෙමෙයි. මේක අනික් ගුරුවරු වාහන ගන්න එක ඉතාලම හොඳයි. මට එන සතුටුයි අර අලුත් වාහන ගනනලා V6 එහෙම ගනනලා ෆොටෝස් දානවා. මම මේ ටිකේම දැක්ක ගුරුවරු කියනවා මම ඔය දකින් වලත් කමෙන්ට්ස් දානවා. එහෙන ලස්සනයි. බලන්න මේ වාහනත් ලස්සනයි. ඔක්කොම ලස්සනයි. අවුලක් නැහැ. ඉතින් දැන් ඕකෙන් අදහස් වෙන්නේ නැහැ. මම වාහනයක් ගිහින් නැති. එහෙම ගන්න නෙමෙයි. හරිද? එහෙම ගන්න නැහැ. නමුත් ඉතින් ගේන මිනිස්සුන්ට බයිනවා. ඉතින් ඒකයි වැඩේ. ගුරුවරු බැනුම් අහනවා ෆොටෝස් දාලා. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සෙක් මොකක් හරි දෙයක් ගෙනල්ලා වාහනයක හරි මොකක් හරි වාහනයක් හරි ගෑණියෙක් හරි මොකක් හරි ගෙනල්ලා ෆොටෝ එකක් මොකක් හරි දැම්මාම හරිද? මොකක් හරි අලුතෙන් මොකක් ඉගෙන ගත්ත දෙයක ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් හරි මොකක් හරි දැම්මාම පොඩ්ඩක් ඒකට හදවතින් සුබපතවල්ලා. ඒ කුහක වෙන්න එපා. මේක මහා රටක් විදියට ජාතියක් විදියට හරියන්නේ නැහැ එහෙම. නේ දැන් සාමාන්‍යයෙන් ගුරුවරුන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගුරුවරුන් රෙබයින්නේ. දැන් අනික් අයට බයින්නේ දැන් සරලව හිතන්නකෝ දැන් මේ දැන් අපි රෙදි කඩ ඔය දැන් තිලකවර්ධනයේ දා මම කතා කරේ. තිලකවර්ධනයේ ඕන ගාව එදා මම දැක්ක මේ සාමාන්‍යයෙන් තිලකවර්ධනයක ඕපන් කරන දාස මම දන්නේ මේක ඇත්තද බොරුද කියලා හොයලා බලන්න මම දැක්ක දෙය කියන්නේ i7 දෙකක් ගෙනල්ලා තිබ්බා. හරිද? ඒතර සාමාන්‍යයෙන් මේ වාහන උපරිම ලෙවල් එකේ උපරිම සල්ලි විසිට කරලා වාහන ගන්න පුළුවන් ලෙවල් එකක් ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි දැන් මම දැකලා Facebook එකේ කවදාවත් පෝස්ට් එක වෙනවා. දැන් ගුරුවරයෙක් වාහනයක් ගෙනවත් කියනවා ඉගෙන ගත්ත ළමයින්ගෙන් සල්ලි අරගෙන දෙමාපියන්ගේ සල්ලි අරගෙන තමයි මංකොල්ල කාලා තමයි මේව අරන් තින්න වගේ කියනවා. අර මිනිස්සුන්ට එහෙම කියන්නේ නැහැ මේ අඳින රෙදි කෑල්ලෙන් මේ තමයි සල්ලි හොයලා තියෙන්නේ. හරිද? නැත්නම් එහෙම කියන්නේ නැහැ කවුරුත්. දැන් මේ අධ්‍යාපනයේ දීලා ඒ දුන්න අධ්‍යාපනයේට මිලක් ගන්නවා කවුරුත් නිකන් කරන්නේ නැහැ නේ. ඒක අරගෙන එයා මොකක් කර දෙයක් අචීව් කරොත් ඒකට මේ මිනිස්සුන්ට බයිනවා. ඒ වගේ අර කුහක જાතියක් වෙන්න එපා. එන චාටර්. තමන් පුළුවන් තරම් තමන්ට ඕන කරන දේවල් ලබා. මම නම් ඇත්තටම මම ඒ කාලේ පන්ති යන කාලේ මම ඔය සර් කෙනෙක්ගෙන් වාහනයක් හරි මොකක් හරි ගෙනාවම මම පොඩක් අරගෙන බලනවා වටේ රවුමක් එහෙම ගිහලා බලලා සාමාන්‍ය සර් කෙනෙක් හරි කවුරු හරි අලුතෙන් වාහනයක් ගත්තා මම නම් එන ආසයි. කවදාවත් මට නම් ජීවිතේට මේ ආය සිරාරම කියන්නේ බොරු කිව්වොත් ආය හෙනත් ගහනවා. මට නම් ජීවිතේට හිටලා නැහැ පන්ති යන කාලේවත් සර් කෙනෙක් වාහනයක් ගෙනාවත් මේ අපේ සල්ලි වලින් ගෙනාවේ මේ අම්මු ඔය අදහස් ඇති කරගත්තොත් මිනිස්සුන්ට දිනු වෙන්නේ නැහැ. හෙන නෙගටිව්. හෙනම නෙගටිව්. ඒ කියන්නේ දැන් කවුරු කෙනෙක් දැන් මොකක් කර දෙයක් නම් මේ අපිත් මේ මෙහෙමයි වගේ අදහස් එන්න ගත්තොත් එන නෙගටිව් ඉතින් මට නම් කවදාවත් එමිලා නැහැ මට නම් එහෙන සතුටුයි එහෙම වුණාම ඒ කියන්නේ දැන් ඔය වාහන කරලා සර්ලා මේ නම් ඊයේත් කතා කරලා සර් කියන්නේ දැයත් වාහනේ දාලා තියෙන්නේ කොහොම මේ තව එන ගමන් කියලා කොහොම ෂිප් කරලා තියෙන්නේ මේ තව සතියකින් විතර ඒ කියන
වාහන ගෙනවා ඉස්සරහට තව සර්ලා ෆොටෝස් දායි. ඒ ෆොටෝස් දැම්මහම මිනිස්සු ඇවිල්ලා බයින මිනිස්සු කියලා කියන්නේ ඊටාම අර හොඳට අඳුරගත්තාගේ මිනිස්සුන්ගේ ලක්ෂණ. ගොඩක් අය එහෙම නෑ ළමයි නම් බොහොම සතුටින් බොහොම මේ විදිහට මේකක් දානවා. ටියුෂන් එකේ අසාධාරණ විදිහට ෆීස් ගන්න ගුරුවරු ඇති ළමයි. හරිද? මම ඔය අර මේ මතක් වෙච්ච ඉඳ කිව්වේ අසාධාරණ විදිහට ගන්න කට්ටිය ඇති. ඉතින් ළමයිමනේ යන්නේ. ළමයිමයි යන්නේ. දැන් ඔයාලට හිතන්නකෝ දැන් ඕගොල්ලෝ කියනවා නම් මේක අසාධාරණයි කියලා ඕගොල්ලෝ ඒක නවත්තන්න. දැන් ඔයාලට මගේ පන්ති වලත් ෆීස් අසාධාරණයි වගේ දැනෙනවා නම් මේක නවත්තලා යන්න තව පන්ති තියෙන ඕන තරම්. මේක මේ අපි කවුරුත් කතා කරන අපි ෆීස් මේ ගන්න එහෙම කවුරුත් කතා කරන්නේ නැහැ. එහෙම කවුරුත් වයින්ට වැඩේ කරගන්න එක කරගන්නවා නැති එක තමයි එක එක බල බල ගුරුරුන් ගැරකයි මේකයි මේ වාහනේ අරයි මේවයි කියලා බල බල හුල්ල හුල්ල ඉන්නේ. හරිද? විශේෂයෙන් මේ අර දෙයක් අත්තාම ඇචීව් කරාට පස්සේ ඒකට පොඩ්ඩක් සුබ පතන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ මේ ඒක දැන් මෙහෙමයි මං එදත් කිව්වා ළමයෙක් කියනවා නම් ගුරුවරයෙක් මොකක් කර දෙයක් ගත්තේ අපේ සල්ලි වලින් තමයි කියලා කියනවා නම් සහ ගුරුවරයෙක් කියනවා නම් ළමයෙක් රිසල්ට් එකක් දැම්මට පස්සේ ඔය රිසල්ට් එක මූ දැම්මේ මං හින්දා කියලා කියනවා නම් උන් දෙන්නම එකම જાතියෙ උන්. තේරුණාද කිව්ව එක? ළමයෙක් කියනවා නම් ගුරුවරයෙක් මොකක් කර දෙයක් ගත්තාම ඕක අපි හින්දා තමයි හම්බුනේ කියලා හිතනවා නම් සහ ළමයෙක් රිසල්ට් එකක් දැම්මට පස්සේ මම හිතියේ නැත්තම් මුට මේ රිසල්ට් එක දාන්න වෙන්නේ නැහැ වගේ ටෝක් එකක් දෙනවනම් උන් දෙන්නම එකම જાතියේ টොප් බඩු දෙකක් ආ. ඒ කතාව දෙකක් නැහැ. ඒ සමහර ගුරුවරු එහෙම ඉන්න බෑ කියනවා. මේ ඔයා මගේ පන්ති ආවින් තමයි මේ රිසල්ට් එක හම්බුනේ. නැත්තම් ඔයාට මේක ගන්න හම්බෙන්නේ නැහැ. මම හිටියානේ. නේ? එහෙමයි කියලා කියනවා. මොන පිස්සුද ඉතින්? ළමයා සල්ලි දීලා ඉගෙන ගත්තා. ගුරුවරයා සල්ලි අරන් ඉගෙනුවා. ළමයා ගුරුවරයාට දුන්න සල්ලි වලින් ළමයා ගුරුවරයාට දුන්න දේවල් වලින් ගුරුවරයා මොකක් කර එයාගේ ජීවිතේට කරගන්නවා. ගුරුවරයා ළමයන්ට දෙන අධ්‍යාපනයෙන් ළමයා ළමයාගේ ජීවිතේට දෙයක් කරගන්නවා. එච්චරයි. කවුරුත් කාටවත් ණය ගැති නැහැ. මං කියලා නෑනේ ඔයාලා කවදාවත් මේ මගෙන් ඉගෙන ගන්න කට්ටිය මට ණය ගැති අම්මෝ ජීවිත කාලෙට මතක තියන් ඉන්න. එපා එහෙම හරිද? මෙතනින් එක්සෑම් එක ඉවර කරලා ගියා අමතක කරා. ආයෙ මතක්වත් කරන්න ඕනේ නැහැ. එච්චරයි. සාමාන්‍යයෙන් එහෙම මතක් වෙන්නේ නැහැ නේ. මම ටිකක් අර එක්කම මේ මතක් වෙද්දි නිකන් අර බැනපුවයි ගහපුවයි ඒවනේ මතක් වෙන්නේ. ඒකින්ද මේ ණය ගැති නෑ කවුරුත් කාටවත්. දැන් හරි ඊළඟ එක ලියන්න. ලියන්න මෙහෙම